hello guys ඉතින් කොහොමද මම ඕගොල්ලන්ට පොරොන්දු වුණා ගිය පාර වීඩියෝ එකේදී මේක ඔරිජිනල් සවුන්ඩ් ට්‍රැක් එක අහන්න දෙනවා කියලා. ඉතින් ඒ ඔඩියෝ ට්‍රැක් එක අහන්න ඔන්න එහෙනම් අහන්න. ඉතින් ඔන්න ඔහොම තමයි යන්නේ ට්‍රැක් එක. ඒක ඔඩියෝ අහතල් ඔඩියෝ ට්‍රැක් එකක තමයි මේක ප්ලේ කරන්නේ. දැන් අර හැමදාම එන ටකරන් කටහඬ ඇහෙන්නේ නැතුව ඉතින් මේ වීඩියෝ එකක් බලලමක් කරන්නේ. ඉතින් කොහොම හරි ඔය වීඩියෝ ලෙවල් අප් කරගෙන මේක මං ඉක්මනට ගේම් එක ප්ලේ කරනවා. මේ මුල් හරි මේ අප්ඩේට් කරනතුව මේ දඟරන්න මේ ඕඩ එකක් එවලට පේන ඇති. ඉතින් ඕඩ එක කම්ප්ලීට් කරන එක මං ඉන්නේ. කොහොමහරි ඔය විදිහට තමයි ඔඩියෝ ට්‍රැක් එක ප්ලේ වෙන්නේ. ඉතින් සල්ලි සද්ද ඇහෙනවා, කෑම අර අවන් එක ගාව සර ගාලා අර කෑම බැදෙන සද්ද ඇහෙනවා. ඇතරම් මරු එක. ඉතින් මේ ඒ විදිහ තමයි යන්නේ. මං මේක ටට්ටක් ගාලා අප්ඩේට් කරන සීන් එකේ ඉන්නවා. මොකද මේ ඕගොල්ලන්ට මං කිව්වනේ මේ ගේම් එක ඉක්මනටම ඉවර කරනවා කියලා. හරි. ඒකත් හරි ස්පෙෂල් මිෂන් එකක් අපි ඉවර කළා. තව එකක් තව ස්පෙෂල් මිෂන් එකක් අපිට සෙට් වෙලා තියෙන්නේ. ඊට කලින් මෙන්න මේ මෙතන ඔන්න ඔතන අපිට හරියට කම්ප්ලීට් කරන්න බැරුණානේ. ඒක කම්ප්ලීට් කළා තමයි යන්නේ. යෝ මේ සුරු ගානෝ සමහරක් වෙලාවට ගණන් ගන්න එපා. මේ සෙම් ප්‍රතිශාව හැදිලා මේ දවස් ටික හරිද. ඉතින් මාව මන් ටක් ගාලා මාව ප්ලේයර් කියන්නේ මාවමනේ. ඉතින් මාව ටට්ටක් ගාලා අප්ඩේට් කළා, ප්‍රොෆිට් එහෙම වැඩි කළා. කඩේ කරන්න දෙයක් නැහැ ගයිස්. මොකද මේ අප්ඩේට් කරන්න නැතුව බෑ. මොකද ටට්ටක් ගාලා මේ කඩේ වෙට්ටික් කරන්න බෑ. හරිද? ප්‍රොෆිට් වැඩි කරේ නැත්තම් ඕගොල්ලෝ දන්නවනේ ඉස්සෙල්ලා ඉඳන් කල්තියා මේක ප්ලේ කරපු සීන් එකේ පළවෙනි වීඩියෝ ක්ලිප්ස් ටික බලපුවා අය දන්නවා කොච්චර වදයක්ද කියලා නේද. ඉතින් හරි මේ
මේ ටික අප්ඩේට් කරලා ඉවර වෙලා ටට්ටක් ගාලා මම මේ ආයෙ මේ ඔයගොල්ලන්ට ලෙවල් අප් කරන සීන් ටික තමයි මේ දාන්නේ. සල්ලි වෙන සීන් ටික ඉතින් වැඩක් නැහැ. දන්නවනේ ඉතින් කරන්න ඕන ටික පෝක ඉතින් වැඩ කරන ගමන් සල්ලි හොයන්න තියෙන්නේ. සල්ලි හොයලා ඔය වගේ අප්ඩේට් කරන්න තියෙන්නේ. ඉතින් මේ ඕක ඉතින් හැමතිස්සෙම ඉතින් එකම සංසිද්ධිය කියන්න ඕනේ. මම මේ ඕගොල්ලන්ට ඉතින් කියන්න යන්නේ මේ විදිහට අප්ඩේට් කරගෙන යනවා. අපි ඊළඟ මිෂන් එකට දැන් ගොඩාක් ලං වෙලා තියෙන. ඒ කියන්නේ ඊළඟ කඩේ ඕපන් කරන්න කොහෙද ෆ්‍රාන්ස් වල. දැන් මේ ෆ්‍රාන්ස් බර්ගර් කින් එක ගහන්නේ. හරිද? sorry බර්ගර් කින් ලු අයියෝ හදෙයනේ. බර්ගර් කින් මේ ඕගොල්ලෝ ලංකාවේ වල ගිහලා කන්න මේ මම කියන්නේ මේ බර්ගර් ප්ලීස් කියන හරි level 6 එක අප්ඩේට් කළා. බර්ගර් කින් නෙමෙයි හොඳේ බර්ගර් ප්ලීස්. මේ ගේම් එකේ නම. ඉතින් කොහොම හරි ඔය විදිහට මේ අප්ඩේට් කරගෙන ගිහිල්ලා හරි තව පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. මම මේ ඉක්මනටම ලෙවල් අප් කරලා ඕගොල්ලන්ට මම ඊළඟ වීඩියෝ එකෙත් ගේන්නම්. මොකද මේ යම් සීන් තියෙනවා සල්ලි හොයන සීන්. ඒ වගේම මේ ගේම් එක ප්ලේ කරලා මොකද මේකේ මේ එක විදිහට සල්ලි ගන්න පුළුවන්. අපේ සල්ලි අරගෙන ලෙවල් අප් කරන්න පුළුවන්. එතකොට ඉතින් මේකේ ලල් එකක් නෑ ඇත්තටම. ඒ කියන්නේ මේ ඇඩ් එකක් බල්ලි වෙලා සල්ලි අරගෙන නැත්තම් ඩොලර්ස් ටිකක් දීලා සල්ලි ටිකක් අරගෙන මේ රට්ටක් ගාලා ලෙවල් අප් කරලා ඔයකලා ඇත්තටම කිසි තේරුමක් නැහැ. අනිත් එක තමයි ගයිස් මේ ගේම් එකේ අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? අප්ඩේට් එක මම තාම ගැහුවේ නෑ. මං ආසයි මේ පරණ වර්ෂන් එක ඉවර වෙලා අප්ඩේට් එක ගන්න. ඉතින් ඒකත් මම ඕගොල්ලන්ට කියන්න හිටියේ. සමහරවිට ඕගොල්ලෝ මේ ගේම් එක දැන් ප්ලේ කරන්න නැතුව ඇති. ඕගොල්ලෝ ප්ලේ කරන අලුත් අප්ඩේට් එක ගහපු එක වෙන්නේ නැති. එහෙම වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මං මේ තාම ප්ලේ කරන්නේ පරණ අප්ඩේට් එකේ. හරිද? දැන් මම මේ ඊයේ පෙරේද තමයි දැනගත්තේ මේකේ අලුත් අප්ඩේට් එකකුත් ඇවිල්ලා තියෙන කියලා. ඉතින් අප්ඩේට් එක ගැහුවේ නැහැ. අලුත් අප්ඩේට් එකක් ගහලා අපි ඒකේ මොනවාද වෙනස්කම් කියලා බලලා ඒවත් කොහොම හරි අරගෙන එනවා ළඟදිම. කියන්නේ මට තව පොඩි දවස් ටිකක් ඇතුළත මම මේ මුළු ගේම් එකම කම්ප්ලීට් කරලා දෙනවා. දැන් මේ ඕගොල්ලන්ට මේ වීඩියෝස් දාන්න සතියකට සැරයක් වුණාට දවස් 3න් 3ට හරි 4න් 4ට හරි මං ඉදිරියේදී වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ බර්ගර් ප්ලීස් එක සම්බන්ධව. එතකොට මේක බර්ගර් ප්ලීස් ඉවරටම ඉවර කරලා දාන්න වගේම අලුත් අප්ඩේට් එක ගහලා කොහොමද කියලා පෙන්වන්නත් මම ලෑස්ති.